ලංකාවේ සෑහෙන පිරිසක් සතියකට සැරයක්වත් ගොටුකොළ කනවා. හැබැයි ඔයා දන්නවද ගොටුකොළ හදනකොට සහ කනකොට අපි නොදැනුවත්වම කරන මාරාන්තික වැරදි කිහිපයක් නිසා අපේ සිරුරට ලොකු ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් කියලා. ඔහු විශේෂයෙන්ම ගොටුකොළ සම්බෝල හදද්දී ගොඩක් අය කරන එකම එක ලොකු වැරැද්දක් නිසා එහි තියෙන සම්පූර්ණ පෝෂණය විනාශ වෙලා යනවා. ඉතින් ගොටුකොළ වලින් උපරිම ගුණ ගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ වගේම දිනපතා ගොටුකොළ පාවිච්චි කළොත් අපේ මතක ශක්තියට සහ තරුණකමට වෙන විශ්මිත වෙනස මොකද්ද කියලා අද මගේ channel එක තුලින් මම ඔයාලට සරලවම කියලා දෙනවා. හයි අයිබෝවන් කියලා පිළිගන්නම හැමෝම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අපි කතා කරන වැරදි ඔයා විතරක් නෙවෙයි ඔයාගේ මුළු පවුලේ සමාජිකයෝ හැමෝම හැමදාම කරන ඒවා වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු ගොටුකොළ සම්බෝලය හදද්දී 99%ක්ම දෙනා නොදැනුවත්වම කරන ඒ වගේම පෝෂණීය සේරම විනාශ කරගන්න ලොකුම මේ වැරද්ද ගැන. ඉතින් ගොඩක් ගෘහණියන් කරන්නේ ගොටුකොළ ටික හීනියට ලියලා ඒකට ලුණු පොල් සහ දෙහි ඇඹුල් දාලා අත් දෙකෙන් හොඳට තෙරපලා මිරිකන එක. අපි හිතන්නේ එහෙම කළාම සම්බෝලය ගොඩාක් රස වෙනවා කියලා. හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් ගොටුකොළ වල තියෙන්නේ මාරම සංවේදී විටමින් වර්ග, විශේෂයෙන්ම විටමින් C සහ ඇන්ටිඔක්සිඩන්ට්. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක. මේවා අධික ලෙස තෙරපීමට ලක් වෙලා වාතයට නිරාවරණය වුණු ගමන් ක්ෂණිකවම විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි දෙහි ඇඹුල් දාලා ගොඩක් වෙලා තැබීමෙනුත් මේ පෝෂණය නැති වෙලා යනවා. අන්තිමට ඔයා කන්නේ පෝෂණයක් නැති නිකන් රොඩක් විතරයි. හරි, අපි දැන් බලමු එහෙනම් කොහොමද මේ ගොටුකොළ සලාදේ නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් නිවැරදිම ක්‍රමය තමයි ගොටුකොළ කපලා පැත්තකින් තියන්න. වෙනම බඳුනක පොල් ලුණු දෙහි ටික දාලා හොඳට කවලම් කරන්න. ඊට පස්සේ අන්තිම මොහොතේ ගොටුකොළ ඒකට දාලා හැන්දකින් ඉතාමත් සෙමෙන් කලවම් කරලා ක්ෂණිකව ආහාරයට ගන්න ඕනේ. ඇත්තටම මේක මිරිකන්න හොඳ නැහැ, තලන්න පොඩි කරන්න හොඳ නැහැ. මේ කොළ ටික තැලෙන්නේ පොඩි වෙන්නේ නැතිව හැන්දකින් වගේ මික්ස් කරලා අවසානෙට ඔයා ආහාරයට ගන්න කිට්ටු වෙලා තමයි දෙහි දාගන්න ඕනේ. එතකොට තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන විටමින් ඔයාට 100%ක්ම ශරීරයට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ඔයා කරන දෙවෙනි වැරද්ද තමයි ගොටුකොළ හොදන ක්‍රමය. ඉතින් ගොටුකොළ කියන්නේ පොළොව මට්ටමේ නිතරම තෙතමනේ තියෙන තැන්වල වැවෙන පලාවක්. මේ නිසා සත්තුන්ගේ, ඒ කියන්නේ බල්ලන්ගේ, පූසන්ගේ, මීයන්ගේ වගේ මල ද්‍රව්‍ය එහෙම නැත්නම් පණුවන්ගේ බිත්තර වගේ දේවල් කොළවල තැවරෙන්න තියෙන ඉඩකඩ මාරම වැඩි. ගොඩක් අය කරන්නේ ඉතින් කඩෙන් ගෙනාපු ගොටුකොළ මිට නිකම්ම වතුර පාරකට අල්ලලා හොදලා කපන එක. හැබැයි ඔය සාමාන්‍ය වතුර පාරට අර මම කිව්ව පණු බිත්තර සහ සත්තුන්ගේ කේටේ වගේ දේවල් අයින් වෙන්නේ නැහැ. මේවා අමුවෙන් අපේ බඩට ගිහාම දරුණු බඩේ අමාරු, අතිසාරය සහ බඩවැල් වල පණුවන් බෝවීම වගේ ලෙඩ ඇති කරනවා. ඉතින් නිවැරදිම ක්‍රමය තමයි ගොටුකොළ කපන්න කලින් ලුණු සුවල්පයක් හෝ කහකුඩු දාපු වතුර කෝප්පයක විනාඩි 5ක් විතර ගිල්වලා තියන්න ඕනේ. ඊට පස්සේ ගලා යන පිරිසිදු වතුරෙන් 2-3 පාරක් හොඳට සෝදන්න ඕනේ. එතකොට තමයි අර පණු බිත්තර සහ විස බීජ 100%ක්ම විනාශ වෙලා පිරිසිදු ගොටුකොළ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ නිවැරදි ක්‍රම අනුගමනය කරලා ඔයත් මේ දේවල් වලින් ඇතිවන අහිතකර ප්‍රතිඵල 100%ක්ම අවම කර ගන්න. ඉතින් මේවා මහා ලොකු අමාරු දේවල් නෙවෙයි. චුට්ටක් හිතලා විනාඩි 5ක් 10ක් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න විතරයි අපිට තියෙන්නේ. හරි, ඊළඟට අපි බලමු දිනපතා නිවැරදිව ගොටුකොළ කෑවොත් අපේ ඇඟට වෙන සුපිරි වාසි මොනවද කියලා. පළවෙනිම දේ තමයි මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම.
ඉතින් අපේ පැරන්නෝ ගොටුකොළවලට කිව්වේ මතක ශක්තිය වර්ධනය කරන පරම ඖෂධය කියලා. වෛද්‍ය පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ගොටුකොළවල තියෙන සුවිශේෂී රසායනික සංයෝගවලට පුළුවන් කියලා මොළයේ සෛලවල සංනිවේදනයේ වේගවත් කරන්න. ඉතින් නිතරම අමතක වෙන අයට මානසික ආතතිය වැඩි අයට වගේම ඉගෙන ගන්න පාසල් යන දරුවන්ගේ ධාරණ ශක්තිය සහ බුද්ධිය ඩබල් කරන්න මේ ගොටුකොළවලට පුදුමාකාර බලයක් තියෙනවා. ඊළඟ වාසිය තමයි අපි හැමෝම ආස කරන තරුණකම රැකදීම. වයසට යද්දී අපේ හැම රැලි වැටෙන්න ගන්නේ ශරීරයේ තියෙන කොලජන් නිෂ්පාදනය අඩු වෙන නිසායි. හැබැයි ගොටුකොළවලට පුළුවන් අපේ සිරුර ඇතුළෙන්ම කොලජන් නිපදවන ක්‍රියාවලිය වේගවත් කරන්න. දිනපතා ගොටුකොළ කෑමෙන් හෝ ගොටුකොළ කැඳ බොන කෙනෙක්ගේ හැම නිකම්ම පැහැපත් වෙලා මූණේ රැලි වැටීම් පාලනය වෙලා දිගු කාලයක් තරුණ පෙනුම රැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් බලන්නකෝ මිලාදික ක්‍රීම් වලට වඩා මේ ස්වභාවික සත්කාරය කොච්චර ගුණදායකද. ඒවට වඩා ඔයාට ලැබෙන ප්‍රතිඵලත් දෙගුණයකින් තුන්ගුණයකින් ඇත්තටම වැඩි. ඉතින් අද කාලේ වයස්ගත වෙන අයට වගේම එක දිගට හිටගෙන වැඩ කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වෙරිකෝස් වෙයින්ස්. ඒ කියන්නේ කකුල් වල නහර ගැට ගැසීම. ගොටුකොළවලට පුළුවන් අපේ සිරුරේ රුධිර ගමනාගමනය ඒ කියන්නේ blood circulation එක උපරිම මට්ටමකට පත් කරන්න. ඒ වගේම තමයි ලේවල තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරලා ලේ පිරිසිදු කරන්නත් මේකට පුදුමාකාර හැකියාවක් තියෙන්නේ. ඉතින් නිතරම කකුල් රිදෙන නහර මතුවෙන කෙනෙක් ඉන්නවා නම් සතියකට 3 පාරක්වත් ගොටුකොළ ආහාරයට ගන්නකෝ. දින කීපයකින් ඒ වේදනාවන් නිකම්ම නැති වෙලා යනවා ඔයාටම තේරෙයි. ඉතින් බලන්නකෝ අපි කවුරුත් වැඩි ගණන් ගන්නේ නැති අපේ වත්තේ නිකම්ම හොයාගන්න පුළුවන් නිකම්ම පැලවෙන මේ පුංචි ගොටුකොළ මිට ඇතුලේ කොච්චර රහස් බලයක් හැංගිලා තියෙනවද කියලා. හැබැයි ඉතින් මං අර කලින් කිව්ව වැරදි දෙක නොකර පිරිසිදුව සහ නිවැරදි ක්‍රමයට සම්බෝලය හදලා කන්න අද ඉඳන්ම වග බලා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට වටිනා දෙයක් එකතු වුණා කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට සම්බෝල හදද්දී ගොටුකර මිරිකන වැරද්ද මෙතෙක්කල් කළාද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක මම අවසන් කරනවා. ආයෙත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.